මේ ඔබ දකින්නේ ලෝකයේ භයානකම මිසයිල් දියත් කිරීම වලින් එකක්. ඒකට හේතුව න්‍යෂ්ටික යුද ශීර්ෂ වලින් මේ මිසයිලය බලගැන්වුවොත් එක මිසයිල ප්‍රහාරයකින් එංගලන්තය වගේ රටක් සම්පූර්ණයෙන්ම ලෝක සිතීමෙන් අතුගාලා දාන්න පුළුවන් නිසා. මේ තමයි රුසියානු R-36 නැත්නම් සාතන් අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය. ඒ කියන්නේ RS-28 සාමට් මිසයිලයට කලින් ලෝකයේම බියවද්දපු මිසයිලය තමයි R-36 සාතන් කියන්නේ. අද වෙනකොට විශ්‍රාම ගන්නවලා තියෙන R-36 මිසයිලය ආයෙත් කරලියට එන්න හේතුවක් තියෙනවා. ඒ යුක්‍රේනය විසින් රට අභ්‍යන්තරයේ පවතින රුසියානු උපාය මාර්ගික බෝම්බ ප්‍රහාරක යානා ඇතුළු යානා 14ක් ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් විනාශ කිරීමත් එක්ක ඉතාම අඩු පිරිවැයකින් රුසියාවට විශාල විනාශයක් කිරීමට යුක්‍රේනයට මේ ප්‍රහාර මාලාව හරහා හැකියාව ලැබෙනවා. රුසියාව යුක්‍රේනයේ ස්පයිඩර්වෙබ් ඇටැක් එකට මේ වෙනකොට ප්‍රතිචාර දක්වන්න පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ඒ සඳහා භාවිතා කරන ස්කැන්ඩෙම් බැලිස්ටික් මිසයිල්, කැලිබර් ක්‍රූස් මිසයිල්, X-101 ක්‍රූස් මිසයිල් වගේ නවීන මිසයිල් මිල අධිකයි. ඒ වගේම කරන්න පුළුවන් හානියත් සීමා සහිතයි. ප්‍රමාණාත්මක හානියක් කරන්න RS-28 සාමට්, ඔරෙෂ්නික්, RS-26 රූබෑෂ්, බ්ලාවා, RMU-2 ලේන, RMU සිනේවා වගේ අති ප්‍රබල නවීන මිසයිල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ මිසයිල් වල පිරිවැය ඉතාම අධිකයි. අඩු පිරිවැයකින් විශාල විනාශයක් කරන්න රුසියාව සතු හොඳම විකල්පය තමයි R-36 අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය. එහෙමනම් අපි යමු මේ ලෝකයා බිය ගන්නපු R-36 මිසයිලය ගැන බලන්න. RS-28 සාමට් මිසයිලය ආදේශ කිරීමත් එක්ක R-36 මිසයිලය විශ්‍රාම ගැන්වුවත් තාමත් ඉතාමත්ම හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතිනවා. ඒ වගේම RS-28 සාමට් මිසයිලයේ පේලෝඩ් එකටත් වඩා වැඩි පේලෝඩ් එකක් අරගෙන යන්නත් වර්තමානයේ පවතින නවීනතම මිසයිල් ආරක්ෂණ පද්ධතීන් හරහා පහර දෙන්නත් මේ මිසයිලයට පුළුවන්. ටොන් 210ක් බර, මීටර් 34ක් දිග, තප්පරයට සැතපුම් 5ක් තරම් උපරිම වේගයෙන් ගමන් කරන්න පුළුවන් R-36 මිසයිලයට රුසියාවේ මොස්කව් වල ඉඳන් ඇමරිකාවේ නිව්යෝක් වලට ගමන් කරන්න යන්නේ විනාඩි 18ක් වගේ ඉතාමත්ම අඩු කාලයක්. ඒ වගේම සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික යුද ශීර්ෂ වලින් බලගන්නපු R-36 මිසයිල 15කින් ඇමරිකානු කාර්මික හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. සාම්ප්‍රදායික යුද ශීර්ෂ වලින් සන්නද්ධ කළත් R-36 මිසයිලයට කිලෝටොන් 55ක දැවැන්ත පිපිරුමක් කිරීමේ හැකියාව තියෙනවා. Highly maneuverable monoblock warheads 10කින් සන්නද්ධ R-36 මිසයිල සියලුම වර්ගයේ ඉලෙක්ට්‍රොමැග්නටික් ජෑමින් වලට රොත්තු දෙනවා. ඒකට හේතුව R-36 මිසයිල වල පාලන පද්ධති ඩුප්ලිකේට් පැවතීම. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් වලට අමතරව එහි නියුමැටික් ඔටෝමේටඩ් පාලනයක් පවතිනවා. R-36 මිසයිලයේ එන්ජින් කොටස් 3ක් තියෙනවා. එහි පළමු සහ දෙවෙනි එන්ජින් කොටස් කොච්චර ප්‍රබලද කියනවා නම් කාර් 150ක බරට සමාන බරක් පෘථිවි කක්ෂයෙන් එළියට අරගෙන යන්න පුළුවන්. විශ්‍රාම ගැන්වුවත් රුසියාව මේ මිසයිල් එන්ජින් ඉදිරියේදී චන්ද්‍රිකා දියත් කරන්න, පෘථිවියට එන උල්කාපාත විනාශ කරන්න භාවිතා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉදිරි සඳතරණ සහ අඟහරු තරණ මෙහෙයුම් සඳහා භාවිතා කරන්න මේ මිසයිල මොඩිෆයි කරන්නත් සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඉතින් අඩු පිරිවැයකින් යුක්‍රේනයට න්‍යෂ්ටික නොවන විශාල විනාශයක් කරන්න R-36 මිසයිල තමයි රුසියාව සතු හොඳම විකල්පය.